නයිමිරිස් පැල ඉක්මනට ලොකු වෙන්නේ මොන වගේ පස් මාධ්‍යයක් තිබ්බොත්ද? අද මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ නයිමිරිස් වගාවට හොඳම පස් මාධ්‍ය නිවැරදි විදියට හදාගන්න ආකාරය. අංක 1. මුලින්ම අපි ගන්නේ මතු පිට පස්. මතු පිට පස් ගද්දි අඩි 2ක් 3ක් වගේ ඇතුළට කාරලා ගන්න. තුලට යන්න පසේ තියෙන පෝර ගතිය අඩු වෙනවා. පුළුවන් තරම් උඩින් හූරලා කළු පස අරගන්න. රතු පස් මේකට හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්ත මතු පිට පස් ටික මේ වගේ අඟල් භාගෙ දැලකින් හලා ගන්න ඕන. ඒකට හේතුව තමයි ගල් මුල් කෑලි අයින් කරගන්න එක. ඊළඟට අපි හලාගත්තු මතු පිට පස් තාච්චි 3 මේ විදියට අපි පස් අනාගන්න තැනට දාගන්නවා. ඊට පස්සේ කොම්පෝස්ට් තාච්චියක් දාගන්නවා. අංක 3 කරදහයිය චාර්ජියක් දාගන්නවා. මම වීඩියෝ එකක් දාලා ඇති YouTube channel එකේ කරදහයිය කොහොමද හදාගන්නේ කියලා ඒක බලන්න ගිහිල්ලා අංක 4 කොහුබක් තාච්චියක් දාගන්න ඕන. ඔයාලා අලුත් කොහුබක් දානවා නම් හොඳට හොදලා කහට ගතිය අයින් කරලා දාගන්න ඕන. මම මෙතනදී වැලි සවලක් එකතු කර ගන්නවා. මොකද මම ගත්ත මතු පිට පස් වල මැටි ගතිය පොඩ්ඩක් වැඩි. ඔයාලා ගන්න මතු පිට පසුත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒක බලලා දාගන්න. දැම්මත් වගාවට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පස් මාධ්‍ය හදාගන්නේ 3ට 1 අනුපාතයේ යටතේ. ඒ කියන්නේ මතු පිට පස් තාච්චි 3යි, කොම්පෝස්ට් තාච්චි 1යි, කොහුබත් තාච්චියයි, කරදහයිය තාච්චියයි. තාම බජට් එකේ හැටියට ඒක වෙනස් කරන්න පුළුවන්. 2ට 1 දාන්නත් පුළුවන්, 1ට 1 දාන්නත් පුළුවන්. 1ට 1 අනුපාතය කියන්නේ මතු පිට පස් තාච්චියයි, කොම්පෝස්ට් තාච්චියයි, කරදහයිය තාච්චියයි, කොහුබත් තාච්චියයි. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. අපි ඉතින් වියදම අඩුවෙන් හදාගන්න නිසා 3ට 1 අනුපාතයට තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා ඩොලොමයිට් පොහොර එක. ඩොලොමයිට් දාන්න හේතුව තමයි පසේ තියෙන අම්ල ගතිය අඩු කරලා pH එක නයිමිරිස් වගාවට සුදුසු මට්ටමකට ගේන එක. ඒ වගේම ඩොලොමයිට් වලින් කැල්සියම් සහ මැග්නීසියම් පසල ලැබෙන නිසා මුල් වර්ධනයත් හොඳින් සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන වැදගත්ම දේ තමයි හොඳට පස් ටික කවලම් කරගන්න එක. අඩුම 3 පාරක්වත් කලවම් කරගන්න ඕන. දැන් තියෙන්නේ හදාගත්තු පස් මිශ්‍රණය රෝ බෑග් වලට පුරව ගන්න. ඔයාලා ග්‍රෝ බෑග් වලට පස් පුරවන්න කලින්
ග්‍රෝ බෑග් එකකින් මුළු හදර මේ විදිහට හදාගන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක බලලා පොඩි හරි දැනුමක් ලබා ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න අවශ්‍ය කරන්නත් එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.